අයිබෝවන් ඉතින් කොහොමද ඔන්න අදත් ඇවිල්ලා තින්නේ ලස්සන ප්ලේස් එකකට යන්න. ඉතින් අපි දැන් ඉන්නේ සුපුරුදු පරිදි යනුනේ පාරේ. ওই දවසේ යන්නේ එක්ක. කොහොමද දන්නද? ඉතින් ගොතන් තැන්නේ තමයි යන්න අයිඩියා දෙන්නේ. ඒකට ගොතන් තැන්නේ කිරිගල් පුත්තර තමයි. අද අපි යන්න අයිඩියා තියෙන්නේ ඉතින් අපි ඉන්න බලමු. ඉතින් අද නම් සුමිත් ඉන්නවා. තව 4 දෙනෙක් එනවා බයික් දෙක. ඉතින් අපි යමු. Let's go. මෙතන තමයි සබරගමුයි ඌයි වෙන්නේ. ඉතින් අපි මෙතන ඉතින්ගේ ආශිර්වාද මෙතන තමයි මම යන්නේ. සාමාන්‍ය ගමනක් ඇති. මදාම වගේ කරනවා. ඉතින් මේ ඌව තන්න කියලා තමයි මේ හරියට කියන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ හපුතලෙන් කොරලන්ද පාරේ දාලා. ඉතින් මාර ලස්සන එකක් තියෙනවා දෙන්න මේ අද නිදුම් බාල් නැති හින්දා ලස්සනට පේනවා මේ ටික. ඉතින් මේ පැත්තේ මේ අද පෙරහැර යනවා මේ. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතනින් පාරෙන් යනවා. ඉතින් යමු. බෑ අඩේ වැටෙයි අපෝ. බෑ අසිත බෑ. දකින්නද මේ කල්ලා තියෙනවා මේ ඔහි යද්දි පාරේ. ඉතින් මේ ඉතින් යන්න පුළුවන්. මාර ලස්සනයි. අපි යමු හොටන් තැන්නට.
ගියාට පස්සේ මේ ටික හදලා තියෙනවා. මම දාලා දිනෝ දැන් නම් ට්‍රේන් යන්නේ නැහැ මම හිතන්නේ. යනවනේ. මේ ටික යනවනේ. ඉතින් දීපාවලින් පස්සේ මේ හරියනම් ට්‍රේන් එක යනවා. ඉතින් අපි යමු ඉක්මනට. දැන් අවශ්‍යලා ඉන්නේ. මම 45 වෙලාව අපි එද්දි කොට පරක් වුණා. ඉතින් අපිට යන්න පුළුවන් ඒ දන්නේ අපි එතන මේ හොටල් දැන් ඇතුළට යන්න පුළුවන් ඒ දන්නේ. දැන් ටයිම් එක 4:10යි. අපේ කොල්ලෝ දෙන්නෙත් තාම පහළ. ඉතින් එනකන් ඉන්නේ. ඉතින් අපි බලමු මේ යන්න පුළුවන් වේද කියලා. බලන්න මෙතෙන්ට මේ මාරවලස් තියෙනවා අස්සනේ. වදින්න එන්න ඕනේ. අපි යමු ඉස්සරහට. ගියොත් දැනකට. පරක් වුණා. ඉතින් ඒකට මේ අපි දැන් මොරෙලිය නැවතලා ඉඳලා ඒක එන්න නුවරඑළිය යන ගමන් ඉද්දි අපිට මේ පැත්තෙන් ස්ටේ ගෙනවා බලන්න පාස් එකක් තියෙන්නේ. අපි ගිය පාරෙද්දි වීදුම තිබ්බේ නැහැ. අපිට අර පැත්තෙන් සිරිපාදිනම් පෙවුණා. ඉතින් අද මේ පැත්තෙන් වීදුමේ ගිහිලා තියෙන්නේ.
මාර ලස්සනක් තියෙන්නේ ඔයාලා බලන්න. දුම ලස්සනයි. අපේ වල මාර හිතලා තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් අපි දැන් ඉන්නේ පොඩි ස්ටේෂන් එකේ අපි දැන් ආවේ හොටන් තැන්න එළියට. ඉතින් ඔන්න අද අපි රැයට නවතින්නේ මේ the conical view කියන ලෙගෙන නගරාවේ. ඉතින් අපි උදේට හම්බෙමු එහෙනම් good night. morning. ඉතින් ඔන්න අපි හිතන අද ඉන්නේ බලන්න ලස්සනක්. ටවර් එකට උලන් කැපෙන සද්ද එන්නේ. වගා කරලා තියෙනවා. මේ ටිකේ ඕවා තියෙනවා. අපි ඉවත් වෙන යහයි මොරලීට මෙතන ඉඳන් කිලෝමීටර් 5ක් වගේ තියෙනවා. ඉතින් ඔන්න අපි තේ එකක් හදාගත්තා උදේ පාන්දර මේ ඉතින් මාර සීතලක් තියෙන්නේ මේ ලයිරේ නම් අසංශක 15 වගේ තියෙනවා. අපි ඊළඟට ඩෝරේලි පැත්තට යනවා. ඉතින් ඔන්න මේ අපි යන්නයි හදන්නේ. ඉතින් අපි ඉඳන් ඩෝරේලියට ගිහිල්ලා ඊට පස්සේ තමයි දරනවා ගන්න. ඉතින් අපි ඩෝරේලි යමු. සීතල නුවරඑළියේ සීතල හැන්දෑවක්. ලොකෝ අයියා අපි යනවා. අම්මලා හොඳ දාලා අපි දෙකත් දාලා දෙනවා. තමයි තියෙන්නේ.
මේ දැකලා තියෙනවා මෙන්න මේ බංගලා ඔරේදී පාරේ තියෙන්නේ. ඉතින් අතල්ලා දාලා තමයි කියලා කියන්නේ. ගිහින් බලමු. එනම් බලන්න. එනම්. हरी हरी क्लीन होटल ඉතින් ඔන්න අපි දැන් ඉන්නේ නුවරඑළිය ටවුන් එකේ. ඉතින් දැන් අපි මන්දාරම් නුවරට යන්න හදන්නේ. ඉතින් මන්දාරම් නුවර එක part 2 වලින් හමු වෙමු. ඉතින් ඒකත් බලන්න. පස්සෙන් ඉන්න. ජය වේවා. මගේ channel එක subscribe කරන්න.